මේ විදුහල්පති කෙනෙක්. ඒත් ඉතින් මේ රටේ මේ ඉගෙනගෙන විදුහල්පති විභාග ආරාමයම කරලා මුන්ට ඇත්තටම ගහන්න ඕනේ. පොලිතින් ඔතලා පාසල වෙත ආහාර රැගෙන ආපු ළමයි 7කට පොලිතින් කවලා. ඔව් 11 වසර ඌ මේ විදුහල්පතිවරුදා මුන් මිනිස්සුද? හරි මේක ඇත්තටම චෝදනා නීතිපතිට ගියාම නීතිපතිතුමා මේක කැටුම්පත් කරන්න ඕනේ අනිවාර්යයෙන් මිනිමෙරීමටත් කිරීම. පැහැදිලිව මෙයාව මාරු කරලා මෙයාව සස්පෙන්ඩ් කරලා මෙයාව මේ හරියට සැක් කරලා දාන්න ඕනේ. නිකම් මාරු කරලා වැඩක් නැහැ. මාරු කරලා වැඩක් ඒ ඉස්කෝලේ ඊට පස්සේ ළමයින්ට මේ ප්ලාස්ටික් කවයි. පොලිතින් නයි ඊට පස්සේ එතනට ගිහලා මෙයාට මේ අපිත් පිළිගන්න පොලිතින් ප්ලාස්ටික් වලින් පුළුවන් තරම් තොර වෙච්ච පරිසරයක් හදන්න ඕනේ. එහෙම කියලා ඔක දඬුවමක්ද? අපි මේ කියනවා සීරෝ මේ පුළුවන් කියන්නේ ළමයින්ට තියෙන අතවරයන් ළමයින්ට මේ ශාරීරික දඬුවම් පුළුවන් තරම් නැත්තර නැති කරන්න කියලා අපි කියන්නේ. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ චක්ල කෙනෙකුත් තියෙනවා මේ ළමයිට මේ වගේ හිරිහැර කරන්න එපා කියලා. මේ මාරු කරා කියලා කියන්නේ අර කිව්වා වගේ ඉස්කෝලේ මොකක් හරි ඊට පස්සේ විදුරු ප්ලාස්ටික් කවයි ළමයිට පිස්සුනේ යන්නේ පිස්සෙන්නේ මේ මනස විදුහල්පති කෙනෙක්ද? ඇත්තටම අමු පිස්සෙක් සිංහලෙන් කියනවා. දැන් ඇත්තටම ළමයි මේ මොන ලන්ච් සීට් එක ඉටිකෝලයක බත් ටිකක් කොතාගෙන ගියාට සතුටු වෙන්න ඕනේ මේ තියෙන ආර්ථික ක්‍රමයත් එක්ක. එහෙම හරි ටිකක් ගේන්න පුළුවන් ළමයි. තුන් වේලක් කනවා කියන්නේ මේ ගම්පොළ පැත්තේ ඉතාමත් දුෂ්කර පළාතක්නේ. ඉතින් ඒ පැත්තේ ගෙතුම මේ එක සමහර අම්මලා තාත්තලා උදේට කන්න නැතුව ළමයිට අර ඊට මේ උදේට උයපු බත් ටික තමයි ඔතලා යවන්නේ. ඉතින් ඒක මේ ඉටිකොලේ අරන් ගිහිල්ලා කෑවා කියලා මේ වගේ පිස්සෝ ඉන්නවද? අනිත් එක මම මේ දැන් දරුවෝ ඉන්න හින්දා මම දන්නේ ඉස්සර වගේනේ ඉස්සර නම් අනේ නිකන් මේ බුක් ෂොප් එක නෙමෙයි නිකන් කීල්ස් එක හරි කෑම් පෙට්ටියක් ගන්න කිව්ව රුපියල් 100ට 120ට දැන් 400 ගණන් කෑම් පෙට්ටි. ඇත්තම කතන්දරේ ඒ වගේ එකට ගේන්න බැරි හින්දා මේ ළමයි මේ කොලේ කොතාගෙන ඉන්නේ. ඔව් ඒක තමයි තියෙන්නේ. ඔව්. අනිත් එක මීහරකෙද්ද මොකේද ළමයි ටික බත් ගේන්නේ අතේ ගේන්නද? දැන් කඩදාසිය කොතාගෙන ආවත් අර හොදි අරවා මේවා කඩදාසියට පෙඟිනවා. මේ මට තේරෙන්නේ මේ මිනිස්සු මොක්කුද කියලා මෙයා ඒ ළමයින්ට මේ ඒ කියන්නේ එක ගිලෙන් කවලා කියන්නේ ගිලලානේ. ඔයා හිතන්න බඩ ඇතුළට මේ අපේ ප්ලාස්ටික් කියලා මේ පොලිතින් කියලා කියන්නේ ආයේ මේ ජීර්ණ වෙනව නෑනේ. කොහොම විදුහල්පති කෙනෙක් වුණාද දන්නේ. ඒකනේ අනේ මේ මිනිස්සු මේ මනසට ළමයි නැද්ද? මන්දර ඊට පස්සේ කොහොම ඒ ළමයින්ට ලොකු පිළිකාය දෙන්න පුළුවන්. වැඩි කාලයක් වගේ දේවල් තැන්පත් වෙලා ළමයි දන්නේ නැතුව අත අවුරුදු දෙකක් තුනක් යනකොට නිකම්ම පිළිකාවක් හැදෙනවා. අර මොන හරි සෝඩියම් බයිකාබනේට් නේද දාන්නේ. දී දුන්නට පස්සේ සමහරකට වමන යනවා. ඒ මන් දන්නේ